මේ ආරාධනේ දෙමින් සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. අපි දැන් ආලේලවත් ඉක්මනට වෙයි සභාවේ වැඩ කටයුතු ආරම්භ කරමු. පළමුවෙන්ම තමන්ගේ ආගම කිරාගත සම්බ්‍රාන් පූලව පොල්තෙල් පාන දෙල්ලෙන් प्रदीप संपत तेरा ඔබ ආමතුනේ මුලින්ම ස්තුතිවන්ත වෙනවා හැමෝටම මේ අවස්ථාවට සහභාගී වෙන්න. මම මෙතෙන්ට ආවේ සම්මිපුත්‍ර ආයතනය මොකටද ආරම්භ කළේ මොකක්ද ඒකෙන් කෙරෙන්නේ කියලා විස්තර කරලා දෙන්න. අපි ආවේ රට හදන්න. මම මේව කිව්වේ අපි මෙච්චර කල් දැක්කා ඒ රෙකෝඩින් වල හිටියා අපි ගොඩාක් ආර්ථික අපහසුතාවල ලකුණා. අපි යම්බෙලේ යාළුවෝ විදියට හිතවත් විදියට ඇවිල්ලා කතා කළේ මේ රටට වෙලා තියෙන්නේ මොකද්ද? අපේ රටට වෙලා තියෙන තත්ත්වය ඒකෙන් ගොඩ ගන්නේ කොහොමද? අපි බොහෝදට බලන් හිටියේ දේශපාලන මට්ටමින් මේකට උත්තරයක් දෙන්නකම්. කාලයක් ගත වෙනවා දේශපාලන මට්ටමින් පැහැදිලි පිළිතුරක් නැහැ. බොහෝදරට හැම වෙලේම කරන්නේ ප්‍රශ්නේ කතා කරලා ජීවිතය ගැට ගහ ගන්න හදන වගේ වැඩක්. හැම වෙලේම ප්‍රශ්නේ කියනවා. නමුත් ඒ ප්‍රශ්නෙට පැහැදිලි උත්තරයක් නැහැ. ඒ නිසා අපි කල්පනා කරනවා මේ වෙනුවෙන් මොකක් හෝ යමක් කරන්න ඕනේ කියලා. අපේ සමකාලීන මිත්‍රයෝ ටික තමයි මේකට මුලින්ම සම්බන්ධ වුණේ. අපි හැම වෙලේම බැලුවේ මොකක්ද මේකට කරන්න කියලා. ඉතින් ඒක වෙලාවට ඒක අදහස් කරනවා. දැන් අවුරුදු දෙකක විතර ඉඳලා දෙකින් දිගට ඔය කතා කරනවා. පස්සේ අපි ඉතින් ඒ වෙලාවට කතා වෙන්නේ අපේ දරුවෝ හරි කියයිනේ අප තාත්තලා මොනවද මේ වෙනුවෙන් මොනවද කළායි කියලා. ඒ චේතනාව මත අපි තීරණය කළා සංවිධානයක් හදන්න. මේ සංවිධානයෙන් රටට මොනවා හරි දෙයක් කරන්න පුළුවන් වේද කියන චේතනාව. අපි දැකලා තියෙනවා බොහෝ සංවිධාන රටේ බිහි වෙනවා මේ ආර්ථිකය ගොඩනගා ගන්න. මේ සංවිධාන බිහි වෙලා ඉස්සරහට එන්නේ ෆෝස් විදියට. අපිට පුළුවන් මෙහෙම කරන්න සෙන්ට්‍රල් බැංක් එකේ තියෙන රිපෝට් අරගෙන කොහොමද ස්ටඩි කරලා මේ රටේ තියෙන එක්ස්පෝර්ට් මාකට් එක ඩෙවලොප් කරලා අපිට පුළුවන් මේ රට ඉස්සරහට ගෙනියන්න. අන්නේ ඔය ගම කතා කරා. අවසානයේ අර පෝස්ට් එකේ තියෙනවා අවසානයේ වැඩක් කියලා නැහැ. අහිංසක මිනිස්සු ළඟට ගිහිල්ලා ඒගොල්ලන්ගේ ආර්ථිකය හදන විදිහට ඒගොල්ලන්ගේ දියුණුවක් හදාගෙන විදිහට වැඩසටහන ඉදිරියට යන්නේ. ඒ නිසා අපි කල්පනා කරා මේ වැඩසටහන අපි කරන්න ඕනේ මොන චේතනාවෙන්ද කියලා. මේ ආයතනය හදනකොට ආයතනයේ තියෙන්න ඕනේ ලක්ෂණ මොනවද කියලා. පළවෙනි ලක්ෂණය තමයි සත්‍ය කතා කරන ආයතනයක් ලංකාවට ඕනේ. බොහෝදුරට අපි දකින්නේ දේශපාලන අවස්ථාව මත සියල්ල සිද්ධ වෙනවා කියලා. ඒ නිසා දේශපාලන අවස්ථාව පැත්තකින් තියලා ඇත්ත කතා කරන ආයතනයක් අපි හදන්න ඕනේ. ඒ ආයතනය තුළ තියෙන්න ඕනේ විනිවිදභාවය. විශේෂයෙන් මූල්‍ය ශේෂ්ත්‍රය. ඒ විනිවිදභාවය නැතුව ගියාම සත්‍ය කතා කරන්න බැරුව යනවා. බොහෝ දේවල් හංගන්න වෙච්චාම සත්‍ය නෙමෙයි කියන්නේ ඒ වලින් ලාභය ප්‍රයෝජනයක් ගන්න විදිය. ඒ නිසා සත්‍ය කතා කරන විනිවිදභාවයේ තියෙන
සමාජය තුළ ධනාත්මක චින්තන මොටිවේෂන් එකක් හදන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි ව්‍යාපාරික ප්‍රතිශතය අද ලංකාවේ තියෙන 3%කට අඩුවෙන් රට දියුණු කරනවා නම් ඒ ව්‍යාපාරික ප්‍රතිශතය 30% දක්වා වැඩි කරන්න ඕනේ. ඒකට මුලින්ම කරන්න ඕනේ අපනයන කරෝ බිහිකරන එක. එතකොට පුළුවන් මේ රට ඉදිරියට ගෙනියන ක්‍රියාමාර්ගයට යන්න. ගෙදරකට අතිරේක ආදායම් මාර්ග උපයා ගන්න පුළුවන් අතිරේක ආදායම් මාර්ගයක් හදා දෙන්න පුළුවන් තත්ත්වයක් පත් කරන්න. මේ වගේ ලක්ෂණ තියෙනවා නම් මේ ආයතනයට මං හිතන්නේ දීර්ඝ කාලයක් පවත්වාගෙන යන්න පුළුවන් වෙනවා. ඒ නිසා අපි හිතුවා මේක ලියාපදිංචි කරන්න ඕනේ පුද්ගලික ව්‍යාපාරයක් විදියටද නැත්නම් NGO එකක් විදියටද. අවසානයේ අපි තීරණය වුණේ ප්‍රයිවට් ලිමිටඩ් කියන ආයතනයක් පුද්ගලික සමාගමක් විදියට ලියාපදිංචි කරලා. එතකොට නීතිමය භාවයක් තියෙනවා. ඒ විදිහට මේ වගේම තමයි මූල්‍ය කළමනාකාරීත්වය අපිට ඉහළින් ගෙනියන්නත් පුළුවන් වෙනවා. ඊට පස්සේ ඔන්න නමක් දාගන්න. මම මේ මුලින් ඉඳලා විස්තර කරන්න කියන්නේ කොහොමද මේ ආයතනය හැදුනේ, අපි මොකද්ද මේකේ කරන්න යන්නේ කියන එක තේරුම් කරලා දෙන්න. ඊට පස්සේ ඔන්න නමක් දාගන්න. දැන් එක්කෙනෙක්ගේ නමක් දාගන්න නැත්නම් කට්ටියගේ මුල් ලකුණු එකතු කරලා එහෙම නමක් දාගන්නවද? එහෙම කල්පනා කරගෙන යනකොට තීරණය කළා මේකට හොඳ නමක් ඕනේ. මේක සමාජිකයන් තුල තිබිය යුතු ලක්ෂණ පෙන්වන නමක්. එහෙම නමක් හොයාගන්න බැරුව ගියා. දේශපාලනයෙන් තොර ස්වභාව ධර්මයට ආදරය කරන පුද්ගලයෝ එකතු වුණොත් මේක කරන්න පුළුවන්. අපි ඍජුව දේශපාලන සම්බන්ධ නැහැ. ඡන්දය පාවිච්චි කරන එක වෙනම එකක්. දේශපාලන පක්ෂයකට සම්බන්ධ නැහැ. කිසිම ආගමක් මුල් කරගෙන අපි වැඩ කරන්නේ නැහැ. සියලු ආගම් පොදුයි. අපිට සියලු දේශපාලනය පොදුයි. ඒව නැහැ කියලා ප්‍රතික්ෂේප කරන්නේ, ඒවට මුල් වෙලා වැඩ කරන්නේත් නැහැ. එහෙම කෙනෙකුට නමක් ලංකාවේ නැහැ. ඒ නිසා අපි නමක් ඇදුවා. සම්මෙපුත්‍රය. සම්මෙපුත්‍රයෙන් වෙන කියලා කියන්නේ ස්වභාව ධර්මයට ආදරය කරන දේශපාලනයෙන් තොර පුද්ගලයෙකුට. සම්මෙපුත්‍රයෙක් විදිහට දේශපාලනයෙන් තොරව මේ ප්‍රශ්න දිහා බලනකොට මේක පේන්නේ වෙනත් අමෝතම කෝණයක. දේශපාලන අවශ්‍යතාව ඉෂ්ට කරන්නේ නැතුව මේ ප්‍රශ්න දිහා බලනකොට අපි දැකපු ප්‍රශ්න 7ක් තියෙනවා මේ රටේ මේ ගැටලුව ඇති වෙන්නේ. ප්‍රශ්න 7ක් තියෙනවා, හේතු 7ක් තියෙනවා. මේ හේතු 7 විසඳන්න පුළුවන් හේතු 7ක්. ඒ ගැන කවුරුත් කතා කරන්නේත් නැහැ, විග්‍රහ කරන්නේත් නැහැ. ඒ නිසා අපි වෙනම වීඩියෝ 7ක් නිකුත් කරනවා. ඒ හේතු 7 වෙනම පෙන්නලා. ඒක අපිට හදන්න පුළුවන් හේතු, අපිට අමාරු දේවල් නෙමෙයි. ඒ හේතු 7 ඇතුලේ ආගමික සංකල්ප නැහැ. මේකට දේශපාලන සංකල්ප නැහැ. මේක සමාජය තුළ ඇති වෙන්න ඕනේ වෙනස් කිරීම ටික. මේක කරන හැටි අපි ඉදිරියට කතා කරනවා. දැන් මෙතෙන්දී අපි කල්පනා කරනවා මෙහෙම කිව්වට අපි උදාහරණයක් කරගෙන පෙන්නන්නම්. මේක සාමාන්‍යයෙන් පිට්ටනියක් හදනවා වගේ වැඩක්. ක්‍රිකට් ගහන පිට්ටනියක් බලන්න. ක්‍රිකට් ගහන්න ටීම් ඉන්නවා 4-5. උදාහරණයක් ගත්තොත් ටීම් පක්ෂ තියෙන ඕනද. මේ පිට්ටනිය ජරා වෙලා කටු පඳුරු වැවිලා බෝලේ අතර සීමාවෙන් එහාට යන්නේ. මඩ වලවල් පිරිලා. ඒ වුණාට අර ටීම් ටික එකතු වෙලා මැච් එක ගන්න, අපිට මැච් එක ගන්න ඕන, අපිට මැච් දෙන්න, අපි මැච් එක ගන්නවා කියන. අර පිච් එක හදන්න කවුරුත් උත්සාහ කරන්නේ. ක්‍රිකට් මැච් එක හරියට ගහනවා නම් අර පිච් එක හරියට හැදිලා තියෙනවා. කටු වඳුරු ටික අයින් වෙලා, මඩ ගොරු ටික අයින් වෙලා, ඒ පිච් එක ලස්සන හැදිලා තියෙනවා නම් මම පිච් එක කියලා අදහස් කරන්නේ මිනිස්සු තුළ තියෙන සංකල්ප, ආකල්ප, එක දේවල් තියෙනවා තමුන්ට ගැලපෙන්නේ නැති, මේ සමාජයට ගැලපෙන්නේ නැති ඒ දේවල්. ඒ සියල්ල අපි සම දැනකට ගේන්න පුළුවන් නම්, අපිට මේ පිච් එක හරියට හදන්න පුළුවන් නම් මම හිතනවා මේ රට මැච් එක ගහනකට ගහ ගන්න ලේසි. ඒ කියන්නේ අපි මැච් ගහන්න නෙමෙයි ආවේ පිච් එක හදන්න. පිච් එක හදනකොට ඉතින් මඩ ගහ ගන්න වෙනවා, කටු පඳුරු දිනනවා, කටු වෙනෙනවා. ඒක හරිය ටිකක් අමාරුයි. ඒ වුණාට මේ අපේ දරුවා වෙනුවෙන්, මේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන්
කවුරු හරි මේ දේ කළේ නැත්නම් තව අවුරුදු දෙක තුනක් යනකොට මේ පල්ලෙහා යන ආර්ථික අර්බුදය ඕම දිගටම යයි. එදාට බැන බැන ඉන්න වෙන්නේ අපිට. ඒ වගේ තමයි මේක අපි විවිධ පාර්ශව තියෙනවා. එක පුද්ගලයෝ ඉන්නවා රටේ සමස්තය ජනගණනය ගත්තාම සාමාන්‍ය පුරවැසියෝ ඉන්නවා, දේශපාලඥයෝ ඉන්නවා, එතකොට පූජ්‍ය පක්ෂයේ ඉන්නවා, සියලු සර්ව ආගමික නායකයෝ මම කියන්නේ. ඒ හැමෝගෙම අපේ මේ වැඩසටහන සාර්ථක කරගන්න ඉල්ලීමක් කරන්න. සාමාන්‍ය පුරවැසියෙක් විදියට අපි මේ වැඩසටහන වෙනුවෙන් මොනවද කරන්න ඕනේ? මෙච්චර කල් අපි අපේ YouTube එකට වීඩියෝ එකක් දාලා තියෙන අපි තාම ඒවා නිදහස් කළේ නැහැ. මේ වැඩසටහනින් පස්සේ ඒවා නිදහස් කරන අපි මේ ප්‍රශ්න 7න් රටට බලපාලා තියෙන ප්‍රශ්න 7ක් ඒ ප්‍රශ්න 7න් දෙකක් ගැන කතා කරලා තියෙනවා. ඒ වීඩියෝ දෙක අපි නිදහස් කරනවා. ඒ වගේම සාමාන්‍ය ජනතාව විදියට අපි හැමෝගෙම වගකීමක් තියෙනවා මේ සම්මය මුද්‍රා ආයතනයත් එක්ක එකතු වෙන්න. ඒක මහා අමාරු කාර්යයක් නෙමෙයි. අපි ඉදිරියේදී අපි මෙච්චර කල් කලේ ප්‍රශ්නේ කතා කරන එක. ඉදිරියේදී මේක විසඳන්නේ කොහොමද කියලා වීඩියෝ මාර්ගයෙන් අපි YouTube මාර්ගයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අපි හැමෝටම විස්තර කරලා දෙනවා. අපි මේ කාර්ය කරගෙන යන්නේ කොහොමද කියලා විස්තර කරලා දෙනවා. මේක විදෙත් වෙලා කරන්න පුළුවන්, තමගේ ගමේ කට්ටියත් එක්ක එකතු වෙලා කරන්න පුළුවන්, හරි ලේසි වෙලා. අනිත් එක මතක තියාගන්න ඕනේ මෙහෙම ආර්ථිකය හදනවා කියලා කිව්වහම ගොඩාක් අය හිතනවා මේ දුප්පත් මිනිස්සු වෙනුවෙන් තමයි යන්නේ කියලා මේ වෙලාවට. අපි බැලුවොත් එහෙම සාමාන්‍ය ජනතාව අතර දුප්පත් මිනිස්සුන්ට වැඩිය ආර්ථික අර්බුදයේ බලපෑමේ සල්ලි තියෙන මිනිස්සු. මොකද දුප්පත් මිනිහා බැංකු account එකේ පොඩි මුදලක් තියෙනවා ඇති. සල්ලි තියෙන කෙනාගේ කෝටියක් තියෙන මිනිහාගේ ඩොලරයගේ දෙගුණයක් වැඩි වෙච්ච ගමන් අර කෝටිය ලක්ෂ 50 දක්වා පල්ලෙහාට යනවා. මුදලේ අගය පල්ලෙහාට යනවා. ඒ වගේම තමයි කොච්චර සල්ලි තිබුණත් ඒ සල්ලි තියෙන කෙනාට තෙල් පොඩිමේ ඉන්න උනා. ඔබ සල්ලි තියනවා කියලා ඉස්සර වෙලා තෙල් ගන්නම් මුන්නේ නැහැ. තේරමලා පොලිමේ ඉන්න උනා. ඔය තෙල් පොලින් තවත් ආර්ථික අර්බුදයේ පල්ලෙහාට යන්න බැංකු ඉස්සරහා පොලියෙන් දාවට පත් වුණොත් ඒක ඊට බලපාන්නේ කොහොමද නැහැ. දුප්පත් අය නෙමෙයි. ඒ නිසා ගොඩක් අය අපි මේ කතා කරනකොට හිතනවා මේ දුප්පත් අය වෙනුවෙන් තමයි මේ සංවිධානය බිහි වෙන්නේ කියලා. එහෙම නෑ, රටේ ඉන්න සියලු මිනිසුන් වෙනුවෙන්, සියලු ජනතාවගේ සියලු දෙනා වෙනුවෙන් තමයි මේ සංවිධානය බිහි වෙන්නේ. ඒ නිසා සියලු දෙනාගේම වගකීමක් තියෙනවා අපිත් එක්ක සම්බන්ධ වෙන්න. අපිත් එක්ක සම්බන්ධ වෙලා මේ වැඩසටහනට එකතු වෙලා මේ කාර්යය හරියට කරගන්න ඔබගේ ලැබිය යුතු සහයෝගය ලබා දෙන්න. ඉදිරියේදී තමුන් වෙනම කළ යුතු දේවල් තියෙනවා. ඒ වගේම තමුන්ට පුද්ගලිකව ආදායමක් ලැබිය හැකි අවස්ථාවක් මේකේ තියෙනවා මේක ඇතුලේ. ඒ අවස්ථාව උදා කරගන්න පුළුවන්. කොහොමද කරන්නේ කියන එක මෙතෙන්දි මම කියන්නේ නැහැ. ඒක දීර්ඝ විස්තරයක්. මම මෙතෙන්දි කියන්නේ පුරවැසියෝ විදියට හැම කෙනෙක්ම, තරුණ මහලු බාල හැම කෙනෙක්ම අපිත් එක්ක එකතු වෙන්න. එකතු වෙලා අපි කියන මේ සංකල්පය ගැන හොඳට තේරුම් ගන්න. තේරුම් අරගෙන ඉදිරියට වැඩ කරපුවාම මේ රට සංවර්ධනයේ මේ ආර්ථික අර්බුදයෙන් මිදලා ඉස්සරහට යන්න වැඩි කාලයක් ගත වෙන්නේ නැහැ. කෙටි කාලයක්. ඒ වගේම තමයි දෙවනි කණ්ඩායම තමයි දේශපාලන සංවිධාන. අපි දේශපාලන සංවිධානයෙන් ඉල්ලන්නේ අපිට උදව් කරන්න මේ දේ කරගෙන යන්න. අපිට බාධාවක් වෙන්නේ නැතුව මම හිතනවා කරන්න පුළුවන් ලොකුම උදව්ව තමයි බාධාවක් නොකර ඉන්න එක. හැම දෙයකටම අත ගහලා බාධා කරන නිසා අපිට බාධාවක් නොවි මේ කාර්ය කරගෙන යන්න උදව් කරන්න. එතනින් එහාට කර හැකි උදව්වක් මොනවාරි තියෙනවා නම් ඒ උදව්වක් කරන්න කියලා ඉල්ලනවා. අපි දකින්නේ මේ රට සංවර්ධනය කරනකොට පුරවැසියෝ විවිධ ආගම් වල ඉන්නවා, විවිධ දේශපාලන වර්ෂන ඒ සියලු දෙනා මේ රටේ ඉන්න ඕනේ. දේශපාලඥයෝ මේ රටේ ඉන්න ඕනේ. ආගමික නායකයන් සියල්ල මේ රටේ ඉන්න ඕනේ. නැත්නම් එක කොටසක් අයින් කරලා මේ වැඩේ කරන්න බැහැ. ඔක්කොටම පොදු
අරමුණක් තමයි අපි ළඟ තියෙන්නේ. මේ පොදු අරමුණ හැමෝටම එකතු වෙලා කරන්න පුළුවන්. තවත් අනිවාර්යයෙන් කියන්න ඕන දෙයක් තමයි සම්ම්‍ය පුත්‍රයෙක් විදිහට වැඩ කරනකොට ඒක ඇතුලේ උද්ඝෝෂණ වැඩ වර්ධන පිකටින් ඒව මොකුත් නැහැ. අපිට යම් කිසි කාර්යයක් තියෙනවා කරන්න. ඒ කාර්යය අපි දිගින් දිගටම කරගෙන යන්න ඕනේ. ඒක කරන්නේ කොහොමද? තමුන් ලැබෙන ප්‍රතිලාභ ඒ සියලු දේ ගැන මම ඉදිරි වීඩියෝ එකකදී වෙනම කතා කරනවා. හරි, ඊළඟට අපිට තියෙන්නේ ආගමික සංවිධාන. මොකද ආගම් ගැන කතා කරන්න ගියාම ඕම භයානකයි. මිනිස්සුන්ගේ හදවතේ තියෙන ආගමට විරුද්ධව මොනවාර දෙයක් කිව්වම ඒකට බයිනවා, ගෑ ගන්නවා. ඒක සාමාන්‍ය දෙයක්. ඒ නිසා ආගමක් ඇතුළට ගිහිල්ලා අපිට බලපෑමක් කිසිම දෙයක් කරන්න බෑ. ඒ වුණාට අපි ආගමික සංවිධානවලින් ඉල්ලන එක දෙයක් තියෙනවා. ඒ හැම කෙනෙකුටම පුළුවන් මිනිස්සුන්ගේ මොටිවේෂන් එක වැඩි කරන්න. දේශපාලනයට කරන්න බැරි දෙයක් තමයි ඒක. ආගමික නායකයන්ට මිනිස්සු තුළ තියෙන ධෛර්යය, චිත්ත ධෛර්යය වැඩි කිරීමේ හැකියාවක් තියෙනවා. මොකද ආගමක් තමයි මිනිස්සුන්ගේ හදවතට කතා කරන්නේ. මිනිස්සු ළඟට යන්නේ ආගමක් තුලින්. ඒ නිසා ආගමික නායකයන්ට මොටිවේෂන් එක වැඩි කරන්න කියලා ඉල්ලනවා. ඒ ඉල්ලන්න ප්‍රධාන බලපාන හේතු තුනක් තියෙනවා. මම ඒක මෙහෙම කියන්න විස්තර කරන්නම්. දැන් අපිට අසනීපයක් වුණා කියනකො. අපිට අසනීපයක් වෙච්චාම බෙහෙත් ගන්න යනවා. අපි යනවානේ බටහිර වෛද්‍යවරයෙක් ළඟට. නැත්නම් ඒ අසනීපෙටම යනවානේ සිංහල පාරම්පරික වෙද මාත්‍රය ළඟට. නැත්නම් ආයුර්වේද වෙද මාත්‍රයෙක් ළඟට. නැත්නම් වෙනකට කරන චීන කටු දැක්කම විවිධ වෛද්‍යවරු ඉන්නවා. එකම ලෙඩේ. එහෙම ගිහිල්ලා ඒකට බේතක් කරගන්නවා. බේදේ සුව වෙන ප්‍රමාණය 100%ක් වෙන්න පුළුවන්, 50% සුව වෙන්න පුළුවන්. ලෙඩක් හැදිච්චාම අපි වෛද්‍යවරයෙක් ළඟට යනවා බේතක් ගන්න. ඒ වගේම තමයි කෙනෙකුට කරදර බාධා දිගටම එනකොට, තමුගේ ජීවිතේට කරදර බාධා දිගටම එනකොට ඒ කරදර නැති කරගන්නත් කෙනෙක් ළඟට යනවා. අපි ඇහුවොත් මට දිගටම කරදරයි, මේ කරදුන්නා, මේ මාම නැති වුණා, බිස්නස් පාඩි ඕවා කියනකොට වටේ පිටේ කට්ටියයි කියනවා ඔය කරදර නැති කරගන්න ක්‍රමයක් තියෙනවා. එතකොට ඒ අය කියනවා අන්න ආවල් කෙනා ළඟට යන්න කරදරේ නැති කරගන්න පුළුවන් කියලා. ඒ කරදර එකම කරදර ගොන්න අරගෙන එක්කෙනෙක් ළඟට ගියාම කියයි භූමියේ දෝෂයක් ඉඳ ඔයාලා මේ කරදරට ගිහින්නේ. ඒ නිසා මේ භූමියේ දෝෂය අයින් කරන්න ඕනේ. එතකොට කරදර නැති වෙනවා. ඒ කරදරම ටික අරගෙන තව කෙනෙක් ළඟට ගියාම කියයි මේ මැරිච්ච කෙනෙක් ඇවිල්ලා තමයි මේ කරදර කරන්නේ. මේ මැරිච්ච කෙනාව අයින් කරන්න ඕනේ. එතකොට එයා කියනවා හරි මම එහෙම කරලා දෙන්නම් ඒ විදිහට. නැත්නම් ඒ කරදර ටික මම තව කෙනෙක් ළඟට ගියාම කියයි මේ ඔයාලට ඌණියමක් කරලා දෙනවා. ඒ ඌණියම අයින් කරන්න ඕනේ. එතකොට මේ කරදර ටික අයින් වෙනවා. ඒ කරදර ටික මාතගෙන තව කෙනෙක් ළඟට ගියාම කියයි මේ ඔයාලට ග්‍රහයන්ගෙන් මෙන්න මේ බලපෑම් තියෙනවා. ඒ නිසා ඒක නැති කරන්න මම ඔය එකක්වත් නැහැ කියන්න නෙමෙයි තරම් කරන්නේ. ඒවා බොරු කියන්නේ මේ අපිට මේ පැත්ත ගැන කතා කරන්න ඕනේ. මේ කොයි ක්‍රමයකට ගියත් ඒ එක ක්‍රමයකින්වත් තමුන්ගේ මොටිවේෂන් ධෛර්ය, චිත්ත ධෛර්ය වැඩි කරන දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒකේ අනිසි ප්‍රතිඵලය තමයි අපි ගිහින් කරදර ටික නැති කරගන්න යාළකට ගිහිල්ලා ආයාචනා කරලා කරදර ටික නැති කරගත්තාම අපේ දියුණුව හදාගන්න වෙච්ච දවසටත් අපි අරගෙන ළඟට යන්න වෙනවා. එයා ළඟට ගිහිල්ලා එයාට කීයක් හරි දීලා එයාලව තමයි අපේ දියුණුව හදාගන්නේ. ආගමක් තුල ඕක නැහැ. දැන් දෙවියන් මුල් කරගත්තු ආගමක කරදර ටිකම එද්දී කියන්නේ දෙවියෝ ඔයාට මේ කරදර දෙන්නේ. මොකද ඔයා පරීක්ෂා කරනවා. මේ පරීක්ෂණයෙන් ඔබ සමත් වෙනවා. ඔබට ධෛර්යයක් තියෙනවා මේ කරදර වලින් බේරලා ඉස්සරහට එන්න. ඒ චිත්ත ධෛර්ය තමා තුළ තමා ගැන විශ්වාසයක් ඇති කරගන්න. ඒ ධෛර්යය ඇති කරගන්න පුළුවන් ආගමක් තුළින් තමයි. අපි ඒක කියන්නේ පළවෙනි හේතුව විදිහට මේ ආගම් වලින් අපි ඉල්ලන්නේ චිත්ත ධෛර්ය වැඩි කරගන්න උනන්දු වෙන්න කියලා. ඒ වගේ ආගමක් තුළින් විතරයි
චිත්ත ධෛර්යය වැඩි කරන්න පුළුවන්. අර වගේ මම කලින් කිව්ව දේවල් චිත්ත ධෛර්යය වැඩි කරන්නේ දෙවෙනි වතාවටදී අපි මුදල් ගෙවලා ඒ දේ කරනවා නිසා මේ චිත්ත ධෛර්යය වැඩි වීමක් වෙන්නේ නැහැ. ඒ වගේ තමයි අපි තවත් හේතුවක් තියෙනවා. දැන් මොකද චිත්ත ධෛර්යය වැඩි වෙන්න ආගම් වලින් මේ චිත්ත ධෛර්යය වැඩි කරන්න කියලා ඉල්ලන්නේ මොටිවේෂන් එක වැඩි කරන්න කියලා ඉල්ලන්නේ එක හේතුවක් ඕක. දැන් අපි දෙවෙනි හේතුවට යන්න